මේක තමයි එම්පලොයි හෙල්ත් ඇන් සේෆ්ටි මනේජ්මන්ට්. සේවකයන්ගේ සෞඛ්‍ය හා සෞඛ්‍ය ආරක්ෂා කරන්න මැනේජ්මන්ට් කරන්න කොහොමති කියල කතා කරන්න මේ පාඩපි. තොර මේක එන්ඩගේ එක අනුකොරසකට හැම දමහල් දිනවා සේෆ්ටි හෙල්ත් මැනේජ්මන්් ගොඩක් කලාට හිතල ලියන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි එවුණට මේක චූඩි තීරි ඇල්ලත් තිනවා පිතන්ටය ඔකියපේෂනල් හෙල්ත් හෙල්ත එකක් කියන මොකද ඔකිපේෂනල් හෙල් කතා ගන්න කලින් හෙල්තයක් කියන මොකද හෙල්තයක් කියන්නේ මනුස්සෙක් පිසිකලි මෙන්ටලිසා ශෝෂලි වශයෙන් නිරෝගීව ජීවත් වෙන එකට අපි කියනවා හෙල්ත එක කියලා. එතකොට වර්ක් ප්ලේස් එකේ මෙන්න මේ හෙල්ත් එක අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ෆිසිකල් හෙල්ත්, අනිත් එක තමයි මෙන්ටල් හෙල්ත්. එතකොට ෆිසිකල් හෙල්ත් කියන්නේ එයා ඒ අදාළ එම්ප්ලොයී එහෙම නැත්නම් එම්ප්ලොයර් ඒ සේවකයෝ තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ පවත්වාගෙන යන හෙල්ත එකට අපි කියනවා ෆිසිකල් හෙල්ත් එක කියලා. ඊට පස්සේ මානසික වශයෙන් ඒගොල්ලෝ බිහේවියර්ස් කොහොමද පාලනය කරගෙන යන්නේ කියන එක ගැන කතා කරන හෙල්ත් එකට අපි කියනවා මෙන්ටල් හෙල්ත් කියලා. ඊට පස්සේ ඔකියුපේෂනල් හෙල්ත් කතා කරද්දි මේකේ ප්‍රධාන ස්ටෙප් තුනක් තියෙනවා. එකක් තමයි රෙකග්නිෂන්. ඒ කියන්නේ හසාඩ් හඳුනා ගැනීම. රෙකග්නිෂන් කියන්නේ හඳුනා ගැනීමනේ. එතකොට රෙකග්නයිස් කරනවා, එවලුවේෂන් කරනවා සහ කන්ට්‍රෝල් කරනවා. ඔන්නෝක තමයි ප්‍රධාන අවස්ථා තුන. රෙකග්නයිස්, එවලුවේෂන් සහ කන්ට්‍රෝල්. රෙකග්නයිස් එකේදී අපිට පුළුවන් find the hazards. මේ හසාඩ් අඳුර ගන්න පුළුවන් එම්ප්ලොයිස් ලත් එක කතා කරලා ඒගොල්ලන්ගේ රෙකෝඩ් රිවියස් බලලා අපිට පුළුවන් මේ හසාඩ්ස් හසාඩ් කියනම අඳුරගන්න. ඊට පස්සේ එවලුවේෂන් එකේදී පුළුවන් අපි මේ හසාඩ් එක මොන තරම් ඉම්පැක්ට් එකක් තියෙනවද හෙල්ත් එකට කියන එක ඩිටර්මයින් කරන එකට අපි කියනවා එවලුවේෂන් කියලා. ඊට පස්සේ කන්ට්‍රෝල් එකේදී කරන්නේ මේ හසාඩ් එක රෙඩියස් කරනවා සහ හෝ එලිමිනේට් කරලා දානවා. ඔකියුපේෂනල් හෙල්ත් එකේ ප්‍රධාන ස්ටෙප් තුනයි රෙකග්නයිස්, එවලුවේෂන් සහ කන්ට්‍රෝල්. ඊට පස්සේ වර්ක් ප්ලේස් එකේ මොනවද අපි පවත්වාගෙන යා යුතු සේෆ්ටි පොලිසිස් ඇන්ඩ් ප්‍රොසීඩියර්ස් කියලා තමයි මේ තියෙන්නේ. රෙකෝඩ්ස් තියා ගන්න ඕනේ, සේෆ්ටි ස්ටෑන්ඩ් එස්ටැබ්ලිෂ් කරන්න ඕනේ. මේ සේෆ්ටි කියන එක පොඩි තැන නෙමෙයි ලොකු තැන ඉඳන් තමයි සේෆ්ටි කියන එක අපි වර්ක් ප්ලේස් එක හුරු කරන්න ඕනේ. ඒ කියන්නේ ඉහළ මැනේජ්මන්ට් එකේ ඉඳන් පල්ලෙහා කෙනා දක්වා මේ සේෆ්ටි කියන එක අනුගමනය කරන්න ඕනේ. ওই ටික තමයි මේ ටිකෙන් කතා කරන්නේ. මේ ටිකේ ඉතින් මැද තියෙන දේ චුට්ටක් එහෙම්මෙන් බලා ගන්න. ඊපස්සේ මේකේ වඩා වැදගත් වෙන්නේ ඇක්සිඩන්ට් වෙන්න බලපාන හේතු මොනවද? එකක් තමයි unsafe conditions, අනිත් එක තමයි unsafe acts. ආන්තරාදායක conditions සහ ආන්තරාදායක ක්‍රියා. මේ ඇක්සිඩන්ට් වෙන්න බලපානවා. ඊට පස්සේ unsafe conditions කියන්නේ මොනවද? ඒකට උදාහරණ මොනවද? unsafe act කියන්නේ මොනවද? ඒකට උදාහරණ මොනවද? කොහොමද මේවා අවම කරන්න කියන එක තමයි ඉස්සරහට කතා කරන්නේ. මේ එතනින් පස්සේ ටික අපිට හිතලා ලියන්න පුළුවන්. unsafe condition ගත්තාම මොනවද? unsafe storage, improper illumination, improper ventilation, defective equipments. නොයි ටික තමයි unsafe condition. තව අපිට පුළුවන් poor lighting, dangerous way of using machines, broken or faulty equipment use. ඔය වගේ දේවල් unsafe condition විදිහට ගන්න පුළුවන්. unsafe acts විදිහට ගන්න පුළුවන්. not wearing protective glasses. තව පුළුවන් safety procedures follow up කරන්නේ නැති එක. equipment incorrect විදිහට use කරන එක. ඔන්න වගේ දේවල් unsafe acts විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට කතා කරනවා අපි කොහොමද මේවා prevent කරන්නේ, කොහොමද අපි මේවා reduce කරන්නේ. reduce unsafe conditions and reduce unsafe acts.
අපිට පුළුවන් unsafe condition reduce කරන්න මොන හරි physically danger දෙයක් තියෙනවා නම් අපි ඒක remove කරන්න පුළුවන් අපිට පුළුවන් record book එකක් පවත්වාගෙන යන්න හරියට lighting ඒ ටික තියෙනවද කියලා බලන්න protective equipment අපිට පුළුවන් පැළඳ ගන්න ඔන්න වගේ දේවල් කරනවා safe acts reduce unsafe acts reduce කරන්න අපිට පුළුවන් මෙන්න මේ කියන දේවල් within screen and training employees reduce potential distractions identify and try eliminate potential risk ඔන්න වගේ දේවල් අපිට පුළුවන් unsafe acts reduce කරන්න use කරන්න ඔන්න ඔය ටික තමයි ඔය පාඩමේ තියෙන මේ පාඩමේ ඉතින් හිතලා ලියන්න පුළුවන් unsafe act එකක් කියන්නේ මොකක්ද unsafe condition එකක් කියන්නේ මොකක්ද මොනවාද occupational health එකේ steps මොනවාද accident එකක් වෙන්න හේතු මොනවාද accident වෙන්න හේතු දෙකයි unsafe conditions සහ unsafe acts ඊටු ටික හිතලා ලියන්න තියෙන්නේ end එකේ paper එක කරන් බලන්න ඒක තියෙන්නේ සාමාන්‍යයෙන් හිතලා ලියන ප්‍රශ්න ටිකක් තමයි මේ occupational health and safety පැත්තෙන් තියෙන්නේ ඔය පාඩමේ කතා කරන්නේ ඔන්න ඔය ටික ගැනට තමයි